ජාතික තත්ත්ව හා ඵලදායිතා සමුළුව හා සම්මානුලෙල ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමයයි ඒ සංවිධාන කළේ. ආයතන 70කට අධික සංඛ්‍යාවක කණ්ඩායම් 440ක් පමණ ඊට එක්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ NC ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා ප්‍රධානී රමේෂ් නානායක්කාර මහතායි. දිවයිනේ වැඩිම තත්ත්ව හා ඵලදායිතා සම්බන්ධ වෘත්තිකයන් එකවර හමුවන අවස්ථාව මෙයයි. SLT මොබිටෙල් සුවසහන වෛද්‍ය සේවා කඳවුර ගම්පහදී පැවැත්වුණා. වෙසක් පොහොය නිමිත්තෙන් මැයි මාසයේ පළමු සතියේදී විශේෂ සෞඛ්‍ය කඳවුර පැවැත්වුණා. එම කඳවුරට ප්‍රදේශවාසීන් 400කට අධික පිරිසක් සහභාගී වුණා. මෙම කඳවුරේදී අක්ෂි පරීක්ෂාව, අධිරුධිර පීඩනය, දියවැඩියා පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ සහ ඖෂධ ලබා දීම සිදු කෙරුණා.